සුබ උදෑසනක් හැමෝටම. අද මම ඉදිරිපත් කරන්නේ මොබයිල් ඔපරේටිං සිස්ටම්ස් හෙවත් ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතිවල විකාශනය සහ ඒවායේ ක්‍රියාකාරීත්වය පිළිබඳවයි. අද අපි බහුලව පාවිච්චි කරන Android සහ iOS වගේ පද්ධති වගේම ඉතිහාසයේ ඊටාම ජනප්‍රිය වුණු Symbian සහ BlackBerry වගේ පද්ධති ගැනත් අපි අද කතා කරනවා. මුලින්ම අපි Android ගැන බලමු. ගොඩක් අය හිතන්නේ Android කියන්නේ මුලින් ඉඳලම Google සමාගමේ නිෂ්පාදනයක් කියලා. නමුත් ඇත්තටම මේක ආරම්භ කළේ කුඩා ස්ටාර්ට්අප් එකකින්. පස්සේ 2005 දී තමයි Google සමාගම මේ මිලදී ගත්තේ. මෙහි විශේෂත්වය තමයි මේක Linux derived, හෙවත් Linux මත පදනම් වූ open source පද්ධතියක් වීම. ඒ වගේම Open Handset Alliance හරහා Samsung, HTC වගේ සමාගම් රාශියක් එක්ක එකතු වෙලා වැඩ කරපු නිසා අද ලෝකේ වැඩිම පිරිසක් පාවිච්චි කරන OS එක බවට Android පත් වෙලා තියෙනවා. ඊළඟට අපි බලමු Apple සමාගමේ iOS ගැන. Android වගේ නෙවෙයි, මේක proprietary. හෙවත් Apple සමාගමටම පමණක් අයිති සංවෘත පද්ධතියක්. මුලින්ම iPhone සඳහා පමණක් නිර්මාණය වුණු මෙය පස්සේ iPad සහ Apple TV දක්වා ව්‍යාප්ත වුණා. මෙහි තියෙන ප්‍රධානම වාසිය තමයි optimization. Apple සමාගම තමන්ගේම hardware වලට ගැළපෙන විදිහට software හදන නිසා මේක ඉතාමත් වේගවත් සහ ආරක්ෂිතයි. මේකට අපි walled garden එකක් කියලා කියනවා. Windows Phone කියන්නේ Microsoft සමාගම අපේ පරිගණකයේ තියෙන Windows අත්දැකීම දුරකථනයට ගේන කරපු උත්සාහයක්. මෙහි තිබුණු live tiles හෙවත් කොටු හැඩති icon මගින් තොරතුරු පෙන්වීම එකල ඉතාමත් අලුත් අත්දැකීමක් වුණා. ඔවුන් මෙය version 7.5 විදිහට වෙළඳපොළට හඳුන්වා දුන්නත් apps අඩුකම වගේ හේතු නිසා Android සහ iOS එක තරග කරන්න මේකට අපහසු වුණා. බඩා කියන වචනේ තේරුම කොරියානු භාෂාවෙන් සාගරය හෝ මුහුදු වෙරළ යණ්ඩයි. Samsung සමාගම Google මත යැපීම අඩු කරගන්න ඔවුන්ගේම කියලා හදපු OS එකක් තමයි මේ. 2010 දී Wave දුරකථන මාදිලියත් එක්ක තමයි මේක එළියට ආවේ. පස්සේ කාලෙක Samsung සමාගම මේ පද්ධතිය ඔවුන්ගේ Tizen කියන අලුත් ව්‍යාපෘතියත් එක්ක එකතු කළා. දැනට Samsung Smart TV වල පාවිච්චි වෙන්නේ ඒ තාක්ෂණයයි. iPhone එන්න කලින් ව්‍යාපාරික ලෝකයේ රජ්ජුරුව තමයි BlackBerry. මේක ප්‍රසිද්ධ වුණේ එහි තිබුණු physical QWERTY keyboard එක සහ ඉහළම ආරක්ෂාව security නිසයි. විශේෂයෙන්ම BlackBerry Enterprise server හරහා ඊටාම ආරක්ෂිතව ඊමේල් සහ දත්ත හුවමාරු කරන්න පුළුවන් වුණු නිසා රාජ්‍ය නායකයින් සහ ලොකු ව්‍යාපාරිකයින් අතර මේක අංක 1 තේරීම වුණා. අවසාන වශයෙන් අපි Symbian ගැන කතා කරමු. ස්මාර්ට්ෆෝන් ලෝකයේ මුල්ම දැවැන්තයා තමයි Symbian. විශේෂයෙන්ම Nokia දුරකථන හරහා ලෝකයේ පුරාම මෙය ව්‍යාප්ත වුණා. මේ පද්ධතිය ඉතාමත් කාර්යක්ෂමයි. ඒ වගේම බැටරි බලය ගොඩක් ඉතිරි කරනවා. පස්සේ කාලෙක ටච් ස්ක්‍රීන්ස් ආවට පස්සේ මෙය නැති වී ගියත් අද අපි දකින ස්මාර්ට්ෆෝන් ලෝකයට පදනම දැමුවේ Symbian පද්ධතියයි. අවසාන වශයෙන් බලනකොට අපි දැක්කා කාලයත් එක්ක කොහොමද මේ ක්ෂේත්‍රය වෙනස් වුනේ කියලා. අතීතයේ තිබුණු විවිධ මෙහෙයුම් පද්ධති රාශියක් වෙනකොට අද වෙද්දී Android සහ iOS කියන දෙවන්තයින් දෙදෙනා පමණක් ඉතිරි වෙලා තියෙනවා. මේ පැරණි පද්ධති අද නැති වුණත් ඒවායේ තිබුණු security සහ connectivity වගේ විශේෂාංග තමයි අද තියෙන නවීන තාක්ෂණයට මඟ පෙන්වලා තියෙන්නේ. මගේ ඉදිරිපත් කිරීම මෙතනින් අවසන් කරනවා. ඔබට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. ස්තුතියි.